Good morning. අදත් පොඩි දෙයක් පෙන්වන්න කියලා හදන්නේ. මම බැලුවේ අද පොඩි නිමාඩුවක් හම්බුණා. ක්ලාස් නැහැ. ඉතින් පොඩ්ඩක් ෆින්ලන්ඩ් වල තියෙන වැඩිහිටියන්ට අධ්‍යාපනය ගන්න පුළුවන් ඔම්මති කවුළු කියලා මේ කියන වෘත්තීය පුහුණුව දෙන ස්කෝල් එක අද ඕපන් ඩේ එක. කියන්නේ ඕන කෙනෙකුට ගිහිල්ලා ඒකේ ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන්. මම අද බලනවා උත්සාහයක් දාලා ඒ ස්කෝල්ට ගිහිල්ලා තොරතුරු ටිකක් අරගෙන කොහොමද මෙහි වෘත්තීය පුහුණුව වෙන්නේ කියන එක ගැන දැනුවත් වෙන්න. මට ඉන්ෆර්මේෂන් ඕනේ හින්දා. මොකද මොනවද මෙහි තියෙන වෘත්තීන්, මොනවද මෙහි වැඩිහිටියන්ට ඉගෙන ගන්න පුළුවන්, කොහොමද ඉගෙන ගන්න පුළුවන් වගේ ගොඩක් දේවල් එතන තියෙනවා කියලා මට ඉන්ෆර්මේෂන් තියෙනවා. ඒ නිසා මම යනවා බලන්න. ඒ තැනට ගිහිල්ලා වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් මම try කරනවා වීඩියෝ එකක් කරන්න තැන පෙන්නන්න. ඊට පස්සේ එතන ඉන්ෆර්මේෂන් ටික අරගෙන එතන එහාට කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක ගැන තොරතුරු ටිකක් මම දෙන්නම්. එතකොට පුළුවන් ඇත්තටම ලංකාවත් එක්ක කම්පෙයාර් කරලා බලන්න. අද ලස්සන අවුවට ඉති දවසක්. ඒකින් මට අවුව පැත්ත මම බලාගෙන ඉන්නේ. හරි අමාරුයි. වටපිටාව පේනවද ලස්සන. ඉතින් මේ අයිස් උඩ තමයි ඇවිදින්න තියෙන්නේ. තනිකරම මේ අයිස් තියෙන්නේ. අයිස් තියෙන්නේ. අයිස් උඩ ඇවිද මේ රටවල් කොහොමද මෙහෙම දියුණු වෙලා තියෙන්නේ කියන එක අපි ටික ටික බලමු. එහෙනම් වීඩියෝ එක ඉතිරි කොටසෙන් ආයි හම්බෙමු. දැනට බස් එක යනකම් මම මෙතන onko pieni vai iso nälkä? Iso nälkä. Noin, nyt on iso nälkä. Ja jos haluaa muitakin, niin sitten se on vielä iso. Mut sä pidit ihan oikealla kyllä äsken. Omena. Joo, Tomma laitettiin tonne. Yes, hyvä. Meillä on syöttämistä ja hän saa tuntemuksen, että miltä tuntuu olla avuton. Kun minä en pysty itse syömään, miltä tuntuu kun toinen syöttää. Tämä on tämä. Joo. Joo. Yes, no niin. Ei. Tässä on just nimenomaan hoitajan työssä semmoinen, että kun jotkut tykkää, että pitää syödä hitaasti ja rauhallisesti ja pureskella hyviä, silloin ei ole kiva, jos hoitaja vaan työntää täysillä sitä ruokaa näin. Että se pitää ottaa aina huomioon, että jokainen on aina yksilö. Joo. Haluatko lisää? Se ei haittaa, joo. Haita vaan. Joo. Molemmat. Sitten toinen täällä. Sydän lähellä. Noin. Se näyttää tätä. Joo. Paina kello. Joo. Analysoin rytmiä. Joo. Irti potilaasta. Niin Iskua suositellaan. kertoo, mitä tarvitsee. Lataudu. Kädet irti potilaasta. Defibrilloin. Paina oranssia painiketta nyt. Paina oranssia. Isku annettu. Jatka hoitoa. Nyt hän sanoi jatka hoitoa. Siis sinä jatkat teetä tämä niin vielä. Se pitää olla niin kesken. Joo. Sitten, joo, ei niin kuin, sä jatkat teet, niin kuin, hän se saa apua. Se tulee ambulanssi tai lääkäri tai mitään. No niin. Kiitos. Tästä puolesta enemmän, kun täällä mulla on muutenkin se hyvinkä. Joo. Mulla on 13, kun mä ikin pidän. Mä en itse pois. Aina kun mä nukun, niin mä teen. Hän on neljä. No joo.
Now body. No niin. Tuliko hiki? Joo, tosi vaikea. Täällä on niin varma. Kyllä. Jos on oikein. Onko sinulla lapsi? Joo, siellä on vauva. Pieni. Eli hänen pitää harjoitella. මේ වීඩියෝ එකේ මීට කලින් මම ඇටච් කරන පොඩි වීඩියෝ දෙකේ පෙන්නන්නේ අර මම කලින් දවසේ ගිය වොකේෂනල් ට්‍රේනින් ස්කූල් එකේ මොනවද උගන්වන්නේ කියන එක ප්‍රදර්ශනයක් වගේ ඒගොල්ලෝ දාලා තිබිච්ච දේ එක වීඩියෝ එකක තියෙන්නේ ඇත්තටම අන්ධ කෙනෙකුට කොහොමද සලකන්නේ කියන එක උගන්වන අන්ධ කෙනෙක් ළඟ අපිට ජොබ් එකක් කරන්න හම්බුනොත් එයාට කොහොමද කවන්නේ කියන එක අපිට එතන ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරලා පෙන්වනවා. ඉතින් ඒ දේවල් තමයි මේ ස්කූල් වල උගන්වන්නේ. අනිත් එක ෆස්ට් එයිඩ් දෙන විදිහ හැම සාමාන්‍ය මිනිස්සු ලෙඩ වෙච්ච අයත් එක්ක කරන ජොබ්ස් හැම එකදීම ෆස්ට් එයිඩ් එක උගන්වනවා. ඉතින් ඒක කරන විදිහ ඔක්කොම අපිට ওই ඩෙමොන්ස්ට්‍රේෂන් කරන්න ඉන්නේ මෙහෙට එන ඉමිග්‍රන්ට්ස් තමයි ඒවයි ඒ ක්ලාස් වල ස්ටුඩන්ට්ස් තමයි කරලා පෙන්නන්නේ. ඒකක ඇති ඒ තැනක තියෙනවා අතරම බිහිරි අයත් එක්ක කමියුනිකේට් කරන විදිහ සම්පූර්ණව උගන්වනවා. ඒ වගේ දේවල් තමයි ඒ කෝස් වල තියෙන්නේ. ඉතින් ඒ කෝස් වල කරන දේවල් ඊට පස්සේ බබාලා බලා ගන්න පොඩි බබාලා බලා ගන්න ඩේ කෙයා වලට හොස්පිටල් වල ට්‍රේනර්ස්ලා හදනවා එතන. ඒගොල්ලන් ට්‍රේන් කරන විදිහ තමයි අර බබාලා ඉන්න බබාලා බලා ගන්න විදිහ. යාළුවා ඇඳුම් අඳින තැන ඉඳන් උගන්වන කෝසස් තියෙනවා. ඉතින් මේ වීඩියෝස් එක තමයි මේ වීඩියෝ එකට කලින් මම ඇඩ් කරන්නේ. ඉතින් ඕක තමයි මෙහි වොකේෂනල් ට්‍රේනින් ස්කූල්. ඒ කියන්නේ ඉමිග්‍රන්ට්ස්ලාට ලැන්ග්වේජ් ලෙවල් දෙකක් වගේ පුළුවන් අයට නොමිලේ උගන්නන කොටත් ඉගෙන ගන්නවටත් සල්ලි ගෙවන ලංකාවේ මුදල් ලක්ෂ 3කට ආසන්න ගාණක් මාසෙකට හම්බ වෙන අපිට අතට හම්බ වෙන කෝස්. ඉතින් ඒවට ගිහිල්ලා ඉගෙනගෙන මෙහි ශ්‍රම වෙළඳපොලේ අවශ්‍යතාවල් වලට අනුකූලව ඒගොල්ලෝ කාලෙන් කාලට කෝස් වෙනස් කරනවා, ගන්න ප්‍රමාණය වෙනස් කරනවා කරලා උගන්නලා මෙහි ඉකොනොමි එකට මිනිස්සු ආයෙ කරගන්න. ඉතින් ඉමිග්‍රන්ට්ස්ලා කියලා ඒගොල්ලෝ බලන්නේ ලැන්ග්වේජ් එක සල්ලි දීලා අපිට සල්ලි ගෙවලා ලැන්ග්වේජ් එක අපිට උගන්නලා ඒගොල්ලන්ට අවශ්‍ය සේවකයෙක් විදිහට අපිව හදාගෙන මේ රටේ ඉකොනොමියකට දායක වෙන විදිහට ඉමිග්‍රන්ට්ස්ලව මේන්ටේන් කරනවා ඒගොල්ලෝ. ඉතින් එහෙම කරන ස්කූල් එකක ඕපනින් ඩේ එකක් තමයි ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ මුල දකින්නේ. ඉතින් අද වීඩියෝ එක ඉවර කරන්න ඕනි කියලා හිතුවම ඉතින් ඒක තමයි විස්තරේ. මේ රටේ පාලකයෝ මේ රට කරන මිනිස්සු මේ රටට එන පිට රටවල් වල මිනිස්සු ගැන හිතන්නේත් එහෙමනම් තමන්ගේ ස්වදේශිකයෝ ගැන කොහොම හිතනවද කියලා ඔයගොල්ලෝ හිතන්නේ. ඉතින් ඒගොල්ලෝ එහෙම හිතලා තමයි මේ රටවල් දිනු කරලා තියෙන්නේ. ඉතින් මේ රටවල් ඇත්තටම දිනු කරන්න ලේසි රටවල් නෙමෙයි. මොකද මේ දැනුත් පේනවා ඔයගොල්ලන්ට හොඳට මෙහිම වැටෙනවා. මිනිස්සු ඒත් මේ ජැකට් ඇඳගෙන අයිස් කැප් දාගෙන පුදුම දුකක් විඳමින් තමයි මේ රටවල් වල ජීවත් වෙන්නේ. හැබැයි මේ රටවල් වල හොඳ සිස්ටම් එකක් තියෙනවා. ජීවත් වෙන සුසු රටවල් නෙමෙයි මේවා. ජීවත් වෙන හොඳ සිස්ටම් තියෙන රටවල්. ජීවත් වෙන හොඳ සිස්ටම් එකක් තියෙන රටවල්. ඉතින් ජීවත් වෙන හොඳම පරිසරයල් තියෙන රටවල් තමයි අපේ රටවල්. හැබැයි ජීවත් වෙන හොඳම නැති සිස්ටම් තියෙන රටවල්. ඉතින් සිස්ටම් එක වෙනස් කරගත්තොත් ලෝකේ හොඳම රටවල් කරන්න පුළුවන්. මේ වගේ සීතල රටවල් නෙමෙයි. අපේ වගේ ලස්සන රටවල්. ඉතින් අර රට ඇවිල්ලා ලංකාව හදන්න උපදෙස් දෙන පඬිත යාළුවෙක් තමයි මමත් ඔයගොල්ලන්ගේ. ඉතින් එහෙම පඬිත යාළුවෙක් හැමෝටම ඉන්නව නේද කියලා මම දැක්ක Facebook වල දාලා තියෙනවා. ඉතින්
පණ්ඩිත යාළුවන්ගෙන් ගන්න පුළුවන් දේවල් ගන්න. අපේ සිස්ටම් එක හදාගන්න. රටේ සිස්ටම් එක හදාගන්න ඉතින් හැමෝටම ලොකු කැපකිරීම කරන්න වෙනවා. කැපකිරීමක් කරොත් ඉතින් මේ මිනිස්සු වගේ දුක් විඳින්න නැති පරිසරයක දුකක් නැති පරිසරයක හොඳ සිස්ටම් එකක් කරලා සතුටින් ඉන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් ජය වේවා. තවත් අලුත් දෙයක් පෙන්වන්න පුළුවන් වෙච්ච අවස්ථාවක අලුත් දෙයක් පෙන්වන්න මේ හැමදාම මම පෙන්නපු තැන අද පොඩි කුණාටුවක් එක හිම වැටෙනවා. එහෙනම් ෆින්ලන්තේ තුරුකෝලේ ඉඳලා අදට සමු ගන්නවා. ජය වේවා. ආයි දවසක හම්බ වෙමු.